අපි අද කතා කරමු කොහොමද ගෙදරදීම PDA මාධ්‍ය නැත්නම් potato dextrose ඒගා මාධ්‍ය හදාගන්නේ කොහොමද කියලා බිම්මල් දිලීරය වර්ධනය කර ගැනීම සඳහා බීජ නිෂ්පාදනය කර ගැනීමට මම මේ කියන්නේ ඔයාලට PDA මාධ්‍ය මිලිලිටර් 500ක් හදා ගැනීම සඳහා අර්තාපල් ග්‍රෑම් 100ක් අරන් හොඳට පොතු කරලා ඉවරලා හොඳට හොදලා මේ වගේ පෙති කපා ගන්න ඕනේ. ඒ කපාගත් පෙති වතුර මිලිලිටර් 500ක් අරගෙන මේ වගේ හොඳට තම්බ ගන්නේ මිලිලිටර් 500ට අලපෙති ටික දාලා විනාඩි 15ක් 20ක් වගේ හොඳට අල ටික තම්බ ගන්න. තම්බලා ඉවරලා ඒ අලපෙති ටික අයින් කරන්න. අයින් කරලා ඒකට පිරිසුදුව ගත්තා නම් පෙරා ගන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා සීනි ග්‍රෑම් 10ක් එකතු කරන්න. සුදු සීනි උනාට ප්‍රශ්නයක් නැහැ. සුදු සීනි තමයි හොඳ. නැත්තම් ලෝකෝස් තියෙනවා නම් ලෝකෝස් ග්‍රෑම් 10ක් එකතු කරන්න. ඔයාලට ඒගා මාධ්‍ය හොයාගන්න තියෙනවා නම් ඒගා ග්‍රෑම් 10ක් එකතු කරන්න පුළුවන්. ඒගා හොයාගන්න අමාරු නිසා ඔයාලට ජෙලටින් එකතු කරන්න පුළුවන්. ජෙලටින් සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් 150ක් අතර සාමාන්‍යයෙන් ග්‍රෑම් 150ක් විතර එකතු කරන්න. 150ට අඩු වුණත් ගැටලුවක් එන්නේ නැහැ. හොඳින් හැඳි ගන්න ජෙලටිනුයි සීනි දිය වෙනකන්. දිය වෙන්න හැඳි ගාලා ඉවරලා ඊට පස්සේ අපි ඒක බෝතල් වලට දාගන්න ඕනේ. මේ වගේ කාලේ බෝතල් වලට දාගන්න පුළුවන්. මේ බෝතල් හොඳට ජීවාණුහරණය කරලා ගන්න. බෝතලේ මූඩිය වහලා හොඳට උණු වතුරේ නටන උණු වතුරේ තඹ ගන්න. ඊට පස්සේ ඒ බෝතලෙන් 3න් එකක් විතර පිරෙනකන් අපිට ඒ හදාගත්ත ද්‍රාවණය දාන්න පුළුවන් PDA මාධ්‍ය. ඊට පස්සේ ඒක ඒ බෝතලේ නැවත ජීවාණුහරණය කරගන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට විද්‍යාකාරයෝ ඔටෝක්ලේව් කරන්නේ. ඔටෝක්ලේව් නැති හින්දා ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. බෝතලේ කඩට හොඳ ජීවාණුහරණය කරපු පුළුන් ඇබයක් ගහලා ඉවරලා ඊට පස්සේ ඒ කට ඇලුමිනියම් ෆොයිල් එකකින් ඔතන්න පුළුවන්. නැත්නම් හොඳ මේ ඉටි කොලයකින් ඔතලා ඒක රබර් බෑන්ඩ් එකක් දාන්නත් පුළුවන්. ඇලුමිනියම් ෆොයිල් එකකින් ඔතනවා නම් ඒක සාර්ථකයි ගොඩක්. ඒ බෝතල් ඔයාලට පුළුවන් ඔයාලා ප්‍රෙෂර් කුකර් එකක් තියෙනවනේ. ප්‍රෙෂර් කුකර් එකේ කෙලින්ම අපි ගන්න මේ බෝතලේ අඩිය වැදෙන්නේ නැති වෙන්න මොකක් හරි තට්ටුවක් තියලා ඒ තට්ටුව උඩ තමයි මේ බෝතල් ටික අහුරන්න ඕනේ. අහුරලා ප්‍රෙෂර් කුකර් එකේ විසිල් එක වැදුනට පස්සේ විනාඩි 15ක් විතර නැවත තියලා තමයි මේ ප්‍රෙෂර් කුකර් එකෙන් මේ බෝතල් ටික එළියට ගන්න ඕනේ. කියන්නේ ප්‍රෙෂර් කුකර් එක මේ නිමුණට පස්සේ මේ බෝතල් ටික එළියට ගන්න පුළුවන්. ප්‍රෙෂර් කුකර් එකක් නැත්නම් සාමාන්‍ය තාච්චියකට වතුර දාලා ඉවරලා බෝතල් ටික බාගෙට යට වෙනසේ තියන්න. මේ බෝතල් ටික මූඩියකින් එහෙනම් හොඳට වහ ගන්න ඕනේ. මේ විදිහට කරනවා නම් මූඩියකින් හොඳට හිර වෙන්න වහලා වෙරලා විනාඩි 45ක් විතර තම්බ ගන්න ඕනේ. මේක හුමාලයෙන් තම්බ ගන්නත් පුළුවන්. හුමාලයෙන් තම්බ ගන්න එකත් ලේසි. ඊට පස්සේ විනාඩි 45ක් අර එහෙම තම්බ ගත්තා නම් ඒක අපි බෝතල් ටික අරගෙන ඒ බෝතල් ටික නිවෙන්න තියෙනවා. මේ බෝතල් ටික නිවුණාට පස්සේ මේ දැන් බෝතල් වල දැම්මනම් අපි හදපු මාධ්‍ය බෝතලේ ඇල කරලා තියන්න. එතකොට බෝතලේ පුලා ගොඩක් මේ පැතිරෙනවා මේ මාධ්‍ය. පෙට්ටි දීසි වලට දානවා නම් අපි ජීවාණුහරණය කරගත්ත පෙට්ටි දීසි වලට PDA මාධ්‍ය මේ පෙට්ටි දීසි වලට දාන්නත් පුළුවන්. දාලා වහන්නත් පුළුවන්. මේ ඇල කරලා තිබුණාමත් තියලා වෙරලා තිබ්බම හොඳට පැතිරෙන PDA මාධ්‍ය. දැන් මේ හොඳටම බෝතලේ කූල් වුණාට පස්සේ අපිට පුළුවන් මේ හතු බීජ නැත්නම් බිම්මල් බීජ හදන්න මම කලින් දාපු වීඩියෝ එක බලලා ඔයාලට මේ විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ කාමර උෂ්ණත්වය තමයි තියෙන්න ඕනේ දිලීරය වර්ධනය වීම සඳහා.